කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. මම අද දවසේදී දැකපු ඛේද ජනකම සිදුවීම. මේ වගේ දේවල් ලංකාවේ වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපිට ඇත්තටම මේ දේවල් බලන් ඉන්න බෑ. හරිද? අද දැන් මේ ටීකට කලින් හරිද? දැන් මේ හවස අපි වැඩ කරලා අපිත් අර සල්ලි එකතු කරලා ඔක්කොම කරලා දැන් මේ ටීකට කලින් හැමදේම කරලා හරිද? චොපර් එකක් කඩ වැටුණු සිද්ධිය දැක්කම චොපර් එක කඩ වැටුණා. මේ ඒ චොපර් කර බාන්න ගිහිල්ලා එහෙට මෙහෙට වෙවි පාරට බාන්න දිවිලා පාරේ දැන් මේ එහෙමත් කියන හොඳේ සමහර කට්ටිය කියන මේ මම කියන දේවල් නෙමෙයි සෝෂල් මීඩියා එකේ මම උපුටා ගන්න දේවල්. මෙන්න මෙහෙම කතාවක් සෝෂල් මීඩියා එකේ ජනප්‍රිය Facebook පිටු වලින් යනවා. හරිද? හෙලිකොප්ටර් ලෑන්ඩ් කරන්න උත්සාහ කරේ පාරට. මේ හැම එකම වීඩියෝ කරන කාලකණ්ණි නිසා අපේ ගුවන් හමුදාවේ කොල්ලලා ගඟට බාන්න වුණා. ඒ කියන්නේ පාරට බාන්න තියවිච්ච හෙලිකොප්ටරේ පාරේ වාහන තියවිච්ච හින්දා ගඟට බාන්න වුණා කියලා තමයි කියන්නේ. ඒක තාක්ෂණික දෝෂයක්ද නැත්නම් එතුමා ඒ ගුවන් නියමුවා ඒක ගඟට හිතලා බෑවද නැත්නම් ඒක බාන්න බැරිුණා ක්‍රියාව විරහිත වුණාද කියලා අපි දන්නේ නැත. ඒක කියන කතාව තමයි කියන්නේ. එයාලගේ ජීවිතය අඳුර දාන්න බැරි හින්දා තමයි එයා එහෙම මේ ගඟට බෑස්සේ. ඉතින් මිනිසුන්ට කියලා දින මෙයා උඹලා හැම එකම වීඩියෝ කර දඟලන්න නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉඳපන් කියලා. ඇත්ත තමයි අර හෙලිකොප්ටරේ යටට ගිහිල්ලා ඒකත් වීඩියෝ කරපු යම් හිටියා. හරිද? ඉතින් එහෙමගේ එක જાතිය මිනිස්සු හිටියා. රයිට්? ඉතින් විශේෂයෙන්ම මම අවධාරණය කරනවා මට ඇත්තටම කනුකාඩුවක් සිද්ධි මේක මේ මිනිස්සයා කොච්චර ළමයි පවුලක් ඇති හරිද? එයාට කොච්චර දෙයක් වන්දයක් ගන්න උනවද මේ අපේ මිනිස්සු වෙනුවෙන් ජීවි කැප කරපු මිනිස්සු අපේ ලංකාවේ සමස්තයක් විතර ගත්තාම පස්සේ මිනිස්සු කී දෙනෙක් නැති වෙනවද කියලා හිතන්නකෝ. හරිද? මේක මොන සාපයක්ද කියලා හිතා ගන්න බෑ. හරිද? මම කාල වීඩියෝ මම පහුගිය දවස් වීඩියෝ එකක් දැම්මේ නැත්තේ මට මාර විදිහට මේ කලකිරුණා මේ සිද්ධිය ගැන දැක්කම මේ මොකද්ද මේ මගුල වෙන්නේ කියලා. හරිද? එපා වෙනවනේ කියලා. හරිද? ඒ කියන්නේ මොනවද මේ රටට වෙන්නේ කියලා. හරිද? ඉතින් මේ විදිහට නේවිගේ කට්ටිය 5 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. හරි මේ ඒක දැන් මිනිස්සු මැරලා තවත් බිලි වෙනවා ඒකට උදව් කරන යන කට්ටියක් අනේ පව් මිනිස්සු. ඉතින් ඔබටත් මේක සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්.